මොනවාද? කොහෙද සුරංග පිටකොටුවද කොහෙද? පිටකොටුව මිලානෝ. මොකෙන්ද කෑ ගහන්නේ? කුකු. අද විතරයි. කැල්සියයි. මොකද දෙයින්දලා කරන්නේ? තව වෙලා ගියා. ආයක තමා කරේ. නෝම පල්ලියේ දේවහාස් කංගොඩයි. මොකෙන්ද කෑ ගහන්නේ? කුකු. ඔය සද්ද. මිලානෝ කුකුලෙක්. පැත්තෙන් තව සද්දයක්. ඌද? ඌනේ. කුකුකු ගෑවනේ උච්චරද. රෙකෝඩ් කරන බව දැනගත්තා. අපොඩ පොෂ්ෂුලන් දන්නේ. ළමයෙකු කෑ ගහුවෙත් එක කුකුකු. හරි ඔන්න මිලානෝ කුකුලා. මල් එහෙම තාම තියෙනවනේ මේ අනේ මිලානෝ නගරේ රෝස මල්. අන්න හයියෙන් කෑ. රිලෙවෙලු. රිලෙන්නේ කුකුලෙක්. මෙයා පින්න තැනනේ. හොඳයිනේ. එතන. එලියෙන් මෙහෙම කරනකොට ඇතුලේ අපාර්ට්මන්ට් එක ලස්සනයි නේ. යා මොඩිෆයි කරලා තිබුණානේ. Airbnb එක තමයි ඉන්නේ මෙහි ඇවිල්ලා ඊයේ හිටියේ එකේ. ලස්සනයි තැනනේ. ෆැසිලිටිස් ඔක්කොම තියෙනවා and upgraded. and නිකන් අර gated community එකක් වගේ entrance එක lock කරන්න එහෙම පුළුවන්. කුකුලෙකුත් ඉන්නවා. අන්න මිලානෝ කුකුලා. ටයිටල් එක එහෙම තමයි මිලානෝ කුකුලා. ලංකාවෙන් එළිය අපිට කුකුලෙක් කෑ ගහන ඇහුණා නේද? පළවෙනි වතාවට. සමහර විට ඉතින් ෆාම්ස් වල එහෙම දැන් අර එහෙම ඇති ඉතින්. ඔව් එහෙම ඉතින් ඒවට උන් කෑ ගහන වෙන්නේ නැහැ නේ අපිට ඉතින් උන් වෙනමනේ. හරි දැන් අද කොහෙද යන්නේ? දෝමපල්ලියට. දෙවනි වතාවටත් යන දෝමපල්ලිය. ඕ නෑ ඒක 72 hours වැඩින්නේ අපේ ටිකට් එක ගන්න බැරි. ඊයේ ටෙරස් එකට යන්න බැරි වුණා නේ. දැන් යනවා ටෙරස් එකට. මිලානෝ නගරයේ වීදි ගොඩක් කුණු. හරිද ලංකාව වගේමයි. ඒ රටට ඇවිල්ලා බැලුවම තමයි අපිට ඇත්ත යථාර්ථය දැනගන්න පුළුවන් නේද මේ රටේ. ලස්සනයි ඉතින් එනට කුණු නේද? US වල මෙහෙම කුණු දාන්නේ නැහැ මිනිස්සු. ඔව් නේ නිව්යෝක් සිටි එකේ වුණත් නිකන් පොඩි කොළ කෑලියම මේවා තියෙනවා මෙහෙම කුණු ගොඩ ගහලා නෑ නේ. කොහෙද සුරංග පිටකොටුවද කොහෙද? පිටකොටුව මිලානෝ. මිලානෝ තමයි පිටකොටුව වගේමයි නේ. බොරු කවුන්ටර් ෆිට් ඇඳුම් තමයි මෙයා තියෙන්නේ. මේව තමයි ලස්සනට ඇඳගෙන ඉන්නේ කට්ටියනේ. perfume. Eh? අද විතරයි. කැල්සියයි. පිට නෑ. නංගි ගන්නවද? කැල්ලක් ගන්නවද? පිට නෑ. පිටත් නෑ. ඉතින් දැන් මේ අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ? දැන් ඉතින් මේ ඇස් මෙහෙම කරකව මම පෙන්නන්නේ මොකක්ද දන්නවද? මේක තමයි මිලානෝ කැතීඩ්‍රල් එක. එනකොට ගොඩක් ෆේමස් අපේ නම් අර සින්දුවේ තියෙන දෝමපල්ලිය කියලා. වීඩියෝ එක ඉස්සරහදී සින්දුවත් එනවා. එනවා. නියමිතයි සින්දු. හරි. දෝමපල්ලියේ දේවහාස්කම් අනේ කෑල්ල තියෙන. ඉතින් මේක තමයි දෝමපල්ලිය. දේවහාස්කම් දැක්කද මොකද? ඕ දැක්කා. ලස්සන ස්ටැචුස් තිබ්බා. මේකේ මේ නිකන් මම හිතන්නේ ස්පෙෂාලිටි එක තමයි මේකේ ගොඩාක් ස්ටැචුස් තියෙනවා මාරම විදිහට. ටිකක් ගොතික් ටයිප් එකටත් යන කැතීඩ්‍රල් එකක් මේක. අර උස කුළුණු තියෙන.
වයිබ්‍රන්ට් කලස් නෙවෙයිනේ තියෙන්නේ පොඩ්ඩක් අර ඩාර්ක් කලර්ස් එහෙම අමුතු හැඟීමක් එන්නේ නේද පොඩි গুপ্ত බවක්. ගුප්ත හැඟීමක් ඇන්ඩ් අර ග්ලාස් පේන්ටිංස් හරිම උසයි මේක මේ කම්ප්ලීට් කරන්නත් අවුරුදු 6 කම්ප්ලීට් නෑ ඇත්තටම තාම මේක හදන්න අවුරුදු 600ක් ගිහිල්ලා තියෙනවා. 6.6ක් 600ක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉතින් වර්කර්ස්ලා thousands of workers මේක වැඩ කරලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි ඉතින්. හැබැයි හරිම නිකන් අමුතු හැඟීමක් තියෙනවා නේද මේ චර්ච් එක ඇතුළට ගියාම ඒකනේ ගියාම තමයි ඒකට තේරෙන්නේ නිකන් අපි වීඩියෝ එකකින් බලනවා වගේ නෙමෙයි. එතනට ගියාම දැනෙන හැඟීම වෙනස්ම එකක්. හරිම මැසිව් ජයන්ට් ඉන්න නේද ජයන්ට් මැසිව් එක අපිට ෆොටෝ එකකට කැමරාවකට කැප්චර් කරගන්න අමාරුයි. ඒක ඇතුළට ගියාම එන ෆීලිං එක වෙනම එකක්. ඒක අපිට දෙන්න විදිහක් නැහැ වීඩියෝ එකකින්. මෙතන අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න කවදා හරි මිලාන් ගියොත් හරිම ලස්සනයි. ටිකට් එකක් තියෙනවා මියුසියම්ස් මේවා තියෙනවා යන්න. බට් හරිම නිකන් හැඟීම හරිම අමුතු හැඟීමක් ඒකට ගියාම දැනෙන. කොහොමද ඉතාලියන් පිසා? Definitely different than USA pizza. Flavors හොඳට දැනෙනවා. ලොකු මහත එකක් නෙමෙයි හින්දා වෙන්න පුළුවන්. ඔලිව් ඔයිල් ලොකු බේස් එකක් තියෙනවා. It's really good. හයි විශේෂයි වෙනස්නේ කම්ප්ලීට්ලි වෙනසයි ෆස්ට් ටයිම් තමයි ඉතාලියන් පීසා එකක්. ඉතාලියන් පීසා from Italy Milan. නංගිව කඩේක් නේද? කඩේ කෙනෙක් නේ. මොනද ये चोको खा रहे චොකෝ කඩේ බීකෝ කඩේ तुम भी बता दो कौन सी लेनी है तुमको which one you are liking මේක නම් එපා වගේ නේද? ඒක තනි චොක්ලට් ඔය එක නිකන් dark chocolate. which one is your best seller මොන තේ salt ඇත්තනේ හතරක්. oh ඉකුලා බල්ලා කොහෙටද මේ ආවේ? ඉකුලාගේ සද්දය අහලා. ආයෙත් දෝමු but ටෙරස් එකට යන්න නේද? උඩට යන්න තමයි ඉන්නේ නේද? උඩට යන්න තමයි. මේ ආයෙත් තියෙන්න දැන් රවුම් නගින්න එක. ඔව් නේ. විශාල පොලිමක් තියෙනවා. පුදුම දැන් වෙලාව කිය 10 විතර නේද? වෙනවට ගොඩක් වෙලාව නැහැනේ 11යි 10යි. 11යි 10යි. මොකද දෙයි ඉඳලා කරේනේ? දැන් වෙලා ගියා. ඒක තමයි කරේ. දැන් වෙලා ගියා. එහා පැත්තේ කඩ තියෙනවා නේ. ෂෝප් වගේ. බනිස් ගෙඩියක් කමු. බනිස් ගෙඩියක් කමු. ගොඩක් කඩ තියෙනවා නේ. කේකේ. අනිත් එක අර චර්ච් එක ළඟ නිකන් කඩ ඊට පස්සේ එහා පැත්තේ අර කොහොමද දේවල් මොන ස්ටෝර්ද? Okay. Department stores. Department stores. Like ඔක්කොම මේ brands. එහෙමත් තියෙනවා නේ. Armani ඒ වගේ ඔක්කොම තියෙනවා. කොයි සුද්දංග කියන්නේ? කොයිද කියන්නේ? Nomo. Terrace. අයියෝ. පණ දාගෙන නගිනවනේ. At least particle photo. යුරෝප හංගවල නගිනවා. අරක එන්න තිබ්බා. Thank you. ටිකක් වෙලා ඉඳලා යන්න. මේක යුනික්නස් එක මොකක්ද සුද්දංගේ? මේක යුනික්නස් එක මොකක්ද? නෑ. චර්ච් වලින් කරන්නේ. ඔව්. ලෝකේ තියෙන
ලොකුම චර්ච් පහෙන් එකක් නේ. From පස්වෙනියට තියෙන එක. පස්වෙනියට තියෙන එක මේක. අවුරුදු And- 600ක් ගියා කම්ප්ලීට් කරන්න. අනේ මන්ද මේ කම්ප්ලීට්ද කියලා තාම. තාමත් හදනවා. අනිත් එක මේ අර මේ වගේ අර ටෙරස් එකට නගින්න පුළුවන් එකම එක නේද? kind of එකම එක. ඔව්. මේ වගේ මෙහෙම උඩට නගින්න බැහැනේ. ටෙරස් එකට නැගලා බලන්න පුළුවන් එක. One, two, three. මේ ඍතුවේ මිලානෝ සීතලයි ඒ සීතලේ ඔයානේ හිත පෙළයි දෝම පල්ලියේ දේවහස් කංගොඩයි ඇසින්දුටුවනම් ඔබ උනත් එය සිතයි සෙරකුසා සිසිලියා දූපතේ කතානියා ජෙනෝවා මෙසිනා ඔබට මා රැවටුණා වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා ප්‍රොන්තෝ මං ඉතාලියේ තනි වුණා ප්‍රොන්තෝ මං ඉතාලියේ තනි වුණා